වශයෙන්ම ගත්තම හැමෝටම කියන්න තියෙන ප්‍රධාන දේ තමයි 2015 ගණිතය පේපරේ හැමෝම කියන විදිහට අමාරුයි කියලා කියන්නේ. ඉතින් එච්චර අමාරු වෙච්ච ගණිතය පේපරේට මහන්සියකින් උත්තර සපයන්න අපි මහන්සි වෙච්ච නිසා අපිට පුළුවන් වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලත් අපි අද වෙද්දි මුක්ති විඳිනවා. ඒ ගැන ගොඩක්ම සන්තෝෂයි. ඊට වඩා කියන්න තියෙන වැදගත්ම දේ තමයි මේ ප්‍රතිඵලයේ සෑහෙන බරක් දැරුවේ අපේ බුද්ධිකස දරපු ඒ වෙහෙස මහන්සිය නිසා අද අපිට ඒ 9ක් ඒ 8ක් ඒ වගේ විශාල ප්‍රතිඵලයක් අපේ පන්ති වලින් ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් බුද්ධිකසයේ තියෙන විශේෂම දේ තමයි බුද්ධිකස ගණන් මෙච්චර අමාරු ගණන් පේපර් එකකට අපිව පුහුණු කරේ ඊට වඩා අමාරු ගණන් කරනවා. ඊට වඩා අමාරු විවිධ විදිහට හැම පැත්තෙම අහලා තියෙන ගණිත ප්‍රශ්න වලට පිළිතුරු සපයලා ඒ ලැබිච්ච ප්‍රැක්ටිස් එකෙන් ඒ ලැබිච්ච අවබෝධයෙන් තමයි අපිට 2015 වගේ අමාරු ගණන් පේපර් එකකට කිසි ප්‍රශ්නයක් නැතුව මුහුණ දෙන්න පුළුවන්. මේ කාලය කළමනාකරණය කරගනිමින් ඒ ලැබිච්ච කාලයට උපරිම වැඩක් කරන්න පුළුවන් වුණේ අපිට බුද්ධිකසයේ අපිට පුරුදු කරලා දීපු නිසායි. තව ගත්තොත් 2015 ගණන් පේපර් එකකින් එහාට ගියොත් අපි A level subjects කරනකොට physics, chemistry, combined maths වගේ අමාරු subjects වලට අවශ්‍ය ස්පීඩ් එක මූලිකවම සර්ගෙන් අපිට ලැබුණා. මේ ස්පීඩ් එක නිසා තමයි අද A level පන්ති වලදී අපිට යම්තා අපිට හොඳට කරගන්න පුළුවන් වෙන්නේ. මේ subjects අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ ලැබිච්ච ස්පීඩ් එක, ඒ ලැබිච්ච කැපවීම මහන්සිය නිසායි. ඉතින් අද ප්‍රතිඵලය ගැන කතා කරොත් ප්‍රතිඵලයෙන් සෑහෙන වරක් දැරුවේ ඇත්තටම බුද්ධිවිස. ඒ ගැන අපිට සන්තෝෂයි. සහ අපි ඒ සම්බන්ධව සර්ට ණය ගැති. ඉතින් මට කියන්න තියෙන්නේ බුද්ධිවිසගේ පන්තිය තෝරාගත්ත ඔබ ඇත්තටම ඔබගේ තීරණය නිවැරදි බව තරයේ සිතපා.